මගේ බොරු සෝබන හින්දා අන්තිමට මමමයි රස්යාදු වෙන්නේ. මට තිබුණේ නිමාෂා මුණ ගැහිලා කතා කරලා තීරණයක් ගන්න. දැන් ඉතින් ගිය නෝන ඇතුන් ලාවවත් ඇද ගන්න බෑනේ. මට හිතෙන ආනන්ද මගේ අතින් ලොකු වරදක් වුණයි කියලා. ඒ මොකද? අපි හැම වෙලාවෙම තීරණ ගන්න ඒකපාක්ෂිකව. ඒක හරි වැරදි. මොකද අනික් කෙනාගේ නිදහසටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න ඕනේ. මගේ ඇස් දෙක මට විශ්වාසයි. මම දැක්කා හරි මම ඔබට කිව්වා. ඒ ළමයා ගැන තීරණයක් ගන්න. එයා මොන වගේ කෙනෙක්ද කියලා තීරණයක් ගන්න. ඔයාට ඒ සාක්ෂියෙන් මදිද? නඩ ආනන්ද නිමාෂගේ මීට වඩා මම කරුණ අහගෙන හිටියන හොඳයි කියලා හිතෙනවා. මොකද එල්ලුම් ගහට නියමෙන මිනිහටත් නිදහසට කරුණ කියන්න අවස්ථාවක් දෙන්න. දෙයන්ට ඔප්පෙච්චා සිරිලයා එන්න එන්න උඩට එන්න ඕමෙන් මම එන්න සිරිලයා මම වාඩි මම තව විදුරක් ගේන්න කියන්න කමක් නැහැ සර් අපි ඩෝ අල්ලන්න චා අපි ගාව සරයාති නම් මුකුත් නැහැ. සර් මට එදා බාර දුන්න රස්පර්ශයක වැඩේ අකුරටම ඉෂ්ට කළා. ඇත්ත මොකද රිසල්ට් එක? ඒ නෝනා තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන රත්තරන් කෙල්ලෙක් සර්. චිත්‍ර ඇඳලා ජීවත් වෙන්නේ. සිල්ලේ කොහොමද ෂෝ එක කරන් දන්නේ? අපි ඒ හොඩලේ නිතරම යන වෙනවනේ සර්. ඒ හොඩලේ ඉන්න කොල්ල මං හොඳට අඳුරනවා. දවසක් දෙකක් වොච් එකේ ඉඳලා නෝනාව පෙන්නලා මං කොල්ලන්ගෙන් ඇහුවා. ඒ කොල්ල දියුරලා කියනවා රත්තරන් නෝන කියලා. ඇත්ත? ඒතොර අර එදා යත් එක්ක කාරකේ ගිය මෑන් කවුද? ඌ ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. ඌ ඕඩර්ස් අල්ලලා දෙන නෝන චිත්‍ර අඳින්න. නෝන කිසි දවසක කාමරයකට යන්නේ නැහැ. පාලරයකදී කස්ටමර් මුණ ගැහුණා ආපහු හැරුණා. සිරිලයා දන්නවද ඒ නෝන ඉන්නේ කොහෙද කියලා? ඇයි නැත්තේ සර්? මේ තියෙන ඇඩ්‍රස් එක මං හෝටලේ කොල්ලෙක්ගෙන් ඉල්ලගත්තා. දැන් ඉතින් සර්ගේ මල්ලිට ඒ නෝන බඳින්න කැමැත්තද? සිල්ලේ කරුම් මේ උදව්වට මම කොහොම උපකාර කරන්නද මන් දන්නේ. ඉස්සුද සර් සිම්පල් දෙයක් නේ. ඒක හරි නෑ සිරිලයි. අදම තරමේ සිරිලයිගේ හයරගේ පෙට්‍රෝල් නියදම හරි අපි දෙන්න ඕනේ. ඉස්සු කතා කරන්න එපා සර්. ලව් එකේ ඉන්න දෙන්නෙක් වෙන් වෙන්න ගියාම එක් කරන එකම ලොකුම පිනක් නේ. සර්ලා දෙන්නට iPhone කිව්වා මෙන්න මං ගියා. අන්න බලාපන් ටැක්සියක් කෙලවන මහත්මයෙක්. මිනිස්සු හිතාගෙන ඉන්නේ මහත්තුරු ඉන්නේ තඩි බංගලාවල යන්නේ තඩි කාර්වල කියලා. ඒක ඇත්ත බං. ලෝකහුරු ඉන්න තරමක් ඉන්නේ ලොකුයුන් අතර. ඔය ලෝකහුරු අතර එක පුංචි මිනිහෙක් ඉන්නවද බලපන්. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ